අයිබෝන් සෘතුරුන්ගේ ලෝකේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ 46 වෙනි එපිසෝඩ් එක. අද අපි කතා කරන්න හදන්නේ විටමින් එකක් ගැන. බලමු වීඩියෝ එක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. පිස්සල කිව්ව වගේ අද අපි කතා කරන්න හදන්නේ විටමින් C ගැන තමයි කතා කරන්න හදන්නේ. මේ බ්‍රෑන්ඩ් එක හෙලිස් එකෙන් තමයි අපිට ගන්න පුළුවන්න්නේ. තවත් විටමින් C වර්ග කිහිපයක් තියෙනවා. ඒකට මේක සාමාන්‍යයෙන් ටිකක් මම පෞද්ගලිකව පාවිච්චි කරන දෙයක්. hey vit C කියලා තමයි තියෙන්නේ. මේ අපි ඔයාලට ෆොටෝ එකක් මේකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක අරගන්න. අරගෙන සාමාන්‍යයෙන් මේකෙන් ප්‍රමාණය තමයි ග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් වතුර ලීටර් 2කට වගේ තමයි කලවම් කරලා දෙන්න ඕනේ. පාරවි කුකුල්ලු ඒ වගේම ලව්බට් ඕනම සතෙකුට දෙන්න පුළුවන් මේක. මේකේ මූලිකම වෙන දේ තමයි සත්තුන්ගේ ආතතිය අඩු කිරීම සහ ඔය බිත්තර දාන්න තියෙන කාලෙට එන ඒ කාලෙට එන හීට් එක සහ ඒ ආතතිය අඩු කරන්න තමයි මේ විටමින් C එකෙන් ගොඩක්ම වෙන්නේ. මේකේ තියෙනවා තව ඇන්ටි ඔක්සිකාරක ප්‍රතිඔක්සිකාරක ගුණයක්, ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඒකෙන් එන්නේ කියන්නේ සත්තුන්ගේ සාමාන්‍යයෙන් ආතතිය තියෙන කාලෙට, ඒ කියන්නේ එයාලා වෙ බිත්තර දාන්න ඉන්න කාලෙට, එතකොට ඒ කාලෙට එන හීට් එක නිසා එයාලගේ ඇතුළෙන්, ඒ කියන්නේ ඇඟ ඇතුළෙන්ම හැදෙනවා විස කෙමිකල්. සත්තුන්ගේ ඇඟෙන්ම ඒක හැදිලා සත්තුන් නිකම්ම මැරෙලා අපි දන්නෙත් නෑ. ඒ වගේ දේවල් වලට හොඳට මේ ඔරොත්තු දෙනවා. ඒ සත්තුන්ගේ ඇඟ ඇතුළෙන් ඒ වගේ දේවල් හැදෙනවා නම් ඒවා මේ එහෙමම ඇඟ ඇතුළෙන්ම අයින් වෙලා යනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමුකෝ මේකේ අපිට නිකන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් නම් ඔය හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් පායන කාලයක් ආව කියලා හිතන්නකෝ. පායන කාලයක් ඇවිල්ලා අවුව සැරත් එක්ක සත්තු හීට් එකකට ගොඩක් රස්නේ ඉන්නේ කාලෙට. එතකොට ඒක නිසා ආතතිය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආයේ ආතතිය ඇති වෙනකොට අපි හිතමු සාමාන්‍යයෙන් ඔය කුකුලන්ට පරවියන්ට වගේ රැනිකට් වගේ දේවල්, පවුල් ෆොක්ස් වගේ දේවල් එන්නත් කරනවානේ. ඒ එන්නත් කරාට පස්සේ එතනින් පස්සෙත් ඒ ඔය ආතතිය එන්න පුළුවන්. සත්තුන්ට ස්ට්‍රෙස් එකයි ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒක නිසා තියෙන ආතතිය වළක්ව ගන්නවා කියන්නේ ඒක ඔරොත්තු දෙන විදිහට මේ විටමින් C එක පාවිච්චි කරන්න පුළුවන්. අර ඒක සාමාන්‍යයෙන් ගොඩක්ම හොඳයි ඔය සත්තු විතර දාන කාලේට එන හීට් එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැදිලා එයාලා ඒකේ, ඒ කියන්නේ හීට් එක හැදෙන කාලෙට, විතර දාන සූදානම් වෙන කාලෙට මේක සාමාන්‍යයෙන් දුන්නා නම් මේ විටමින් C එක වතුරේත් එක්ක කලවම් කරලා ගොඩක් හොඳයි. පායන කාලේට එහෙමත් ගොඩක්ම හොඳයි. අර අපි හිතන්නේ නැති වුණාට පොඩි දේවල් වලින් සත්තුන්ට වෙන දේවල් අපි දන්නේ නැහැ නේ ඇඟ ඇතුලෙන් ඒ වගේ දේවල් හැදෙනවද, හැදිලාද කොහොමද කියන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් අර සාමාන්‍යයෙන් ඒ වගේ පායන කාලවල වලට මේක දෙන්න පුළුවන්. ඒ වගේම අර වාට මොනවා හරි බෙහෙතක් මොනවා හරි දීපු වෙලා දීලා ඒකෙන් පස්සේ දෙන විටමින් නැතිර මේ විටමින් C එක දෙන්න පුළුවන්. මේක දීලා ඔයාලට ඒ තියෙන ගොඩක් දේවල් වලින් මේක මේ මග හරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි හිතමු සත්තුන්ට අසනීප වෙලා ඉන්නවා කියලා ඔය කූඩුවටම වගේ නිකන් අපි හිතමු සෙම, ඒ වගේම එතකොට තව නිකන් බඩේලිය වගේ යන දේවල්, ඒ වගේ දේවල් වලට අපි මොනවා හරි එහෙම තියෙනවා නම් ඒ කියන්නේ අර ඒකට බෙහෙතක් වෙනකොට මේක විටමින් එකේ එක මග හරවන්න වගේම දැන් ඇදිලි වල අපි මොනවා හරි තව බෙහෙතක් දුන්නා කියන්නකො සත්තුන්ට. ඒකෙන් ඒ බෙහෙතට ඔරොත්තු දීලි වරලා ඒ කියන්නේ සත්තුන්ගේ ඇඟේ ඉක්මනට තියෙන අසනීප ගති අයින් කරගෙන සත්තු ටික නිරෝගීව තියාගන්නත් පුළුවන් මේ විටමින් C එක පාවිච්චි කරන එකෙන්. මේකත් ඔයාලට සාමාන්‍යයෙන් දවස් 3-5 අතර ප්‍රමාණයක් දීලා ආයෙ තව සති 3කින් විතර වගේ ආයෙත් එහෙම දෙන්නත් පුළුවන්. මේක හොඳයි මේ සත්තුන්ට. ගොඩක් දුරටම තමයි අපි අර මුලින් කිව්වා වගේම මේ හීට් වෙන කාලේ බිත්තර දාන්න ඇඟ හැදෙන කාලෙට සහ මේ සත්තුන්ගේ ආතතිය අඩු කරන්න හොඳ විටමින් එකක් තමයි මේ විටමින් C එක. ඔයාලට මේවා අපෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ පැතිවල තියෙනවා නම් එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඔයාලට පැත්ත මේක නැත්තම් අපිට කතා කරන්න WhatsApp එකට හරි මැසේජ් එකක් දාන්න. අපිට ඔයාලට ඩෙලිවරි කරලා දෙන්න පුළුවන් ඒක කොහෙට. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි.
ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඔයාලට තව මොන හරි මේ ගැන දැනගන්න තියෙනවා අපිට මෙසේජ් එකක් දාලා තියන්න. අයරුන්ට බලන්න channel එක share කරන්න, subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.